මෙන්න මේ කතාව අහගන්න. මේක බොහෝම ඉස්සර වෙච්ච දෙයක්. හිමාලයේ ගංගානම් ගඟේ අයිනේ විශාල අඹ ගහක් තිබ්බා. මේ අඹ ගහේ අඹ හැදෙනවා මේ පින්වතුන් විශ්වාස කරන්නේ මොකද මේ අපි කවුරුත් දැකලා නැති නිසා. නමුත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. කලයක් විතර හිටිය අඹ ගෙඩියක්. ඊට පස්සේ මේකේ අඹ කන්ට පුරුදු වුණා වඳුරු රැලක්. ඒ වඳුරු රැලේ හිටියා වඳුරු 80000ක්. ඒ වඳුරු 80000ටම එක නායකයෙක් හිටියා. මේ නායකයා දවසක් කිව්වා මෙන්න මේ අඹ ගහේ මේ ගඟ පැත්තට නැමිලා තියෙන අත්තේ අඹ ඉස්සලම කාපල්ලා. පුළුවන් නම් මලක් දැක්කත් කාපල්ලා, පුංචි ගෙඩියක් දැක්කත් කාපල්ලා, ඉදෙන්න නම් දෙන්න එපා. අපිට අනාගතේ අයහපත පිණිස පවතිනවා කියලා. ඔන්න ඉතින් සත්පුරුෂයෙක් නායකයෙක් අනාගතය ගැන කියලා යමක් කිව්වොත් එහෙම ඒක පිළිගන්න එක ඒ නායකයා යටතේ ඉන්න පිරිසගේ යුතුයකම. ඒ පිරිස ඒ විදිහටම කළා. පින්වත්නි මේ සංසාරයේ තියෙන සංසාර ස්වභාවය හරි පුදුමයි. අපි හිතන විදිහට නෙවෙයි මේවා වෙන්නේ. ඒක අඹ ගෙඩියක් හැදුනානේ දිමි ගොට්ටක් අස්සේ. දැන් කොළ ටික තියෙනවා අඹ ගෙඩිය ඇතුලේ ලොකු වෙනවා පේන්නේ නැහැ. ඒ අඹ ගෙඩිය කලයක් විදිහට හැදුනා. කලයක් තරම් විශාලව හැදුනා. ඉදුණා. සුවඳ පැතිරුණා. හොයාගන්න බැරි වුණා. ඒ අනිත් අතුලත් අඹ තියෙනවා. අඹ ගෙඩිය ගඟට වැටුණා. ගහගෙන ගියා. ගංගානම් ගඟේ දියනාගෙන හිටපු බරණැස් රජුරෝ එදා දිය කෙල්ල උඩට එනකොට ඒ දැලට අහු වුණා අඹ ගෙඩිය. ඊට පස්සේ අඹ ගෙඩිය ගෙනල්ලා තියෙනකොට රජුරෝ දන්නේත් නැහැ මොකද්ද මේ කියලා. ඇමතිවරු දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඊට පස්සේ කෝ රජතුමනි මේවා නම් මොනවද කියලා දන්නේ කැලේ යන මිනිස්සු. දරියක්කාරයෝ ගෙන්නෙව්වා. පරම්පරාවෙන් දරියම් කරන අය කැලේ යන අය ගෙන්නවා. අනේ රජතුමනි මේක හිමාලයේ හැදෙන අති දුර්ලභ අඹ වර්ගයක්. මේ අඹ ගෙඩිය හොයාගත් මේ දැක්ක එකත් පුදුමයි කිව්වා. හත්මුතු පරම්පරාවෙන් මෙහෙම අඹ ගහක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. විස්තර අහලා තියෙනවා. අපේ මතකේ තියෙනවා අද දැක්කේ මේක අඹ ගෙඩියක් කිව්වා. එහෙනම් කාපන් කිව්වා උඹ. දැන් රජුරු දන්නේ නැහැ නේ විස ගෙඩියද දන්නේ නැහැ නේ. චූටි අඹ පෙත්තක් කපලා දුන්නා. ඉතින් ආයේ ලෝකයක් නැහැ.